ඉතින් ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට ලංකාවේ කෑමවල අගය ඇත්තටම දැනෙනවා. ඒ නිසා අපිට රස අමතක කරන්න බෑ. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ ලංකාවේ shops වලට ඇවිල්ලා ලංකාවේ එළවලු පළතුරු මේ හැම දෙයක්ම අරගන්නවා. ඉතින් ලංකාවේ කම අපිට දැනෙන්න මේ වගේ shops තියෙන එක අපිට හරිම වටිනවා. එතකොට අපිට මේ ලංකාවේ රස හැමදාම අපිට මතකේ තියෙනවා. ඉතින් මම ලංකාවේ බඩු ටික ගන්න එන්නේ මෙතනට. මම ඉන්න තැනට ළඟ තුන් ගැබි වල තියෙන මේ ස්පයිසි මිනිමාර්ට් කියන ෂොප් එක. ඉතින් මේ ෂොප් එකට ආවහම මට අවශ්‍ය සියලුම බඩු ලංකාවේ අපි ආස කරන හැම බඩුවක්ම වගේ මට මෙතනදී ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලදී තමයි අපිට මේ තුන් ගැබි වල තියෙන ස්පයිසි මිනිමාර්ට් කියන ෂොප් එක හම්බ වෙන්නේ. ඉතින් මේ වගේ ෂොප්ස් මේ ඕස්ට්‍රේලියාවේ හැම තැනම තියෙනවා. කැන්බරා වල, මෙල්බර්න් වල මේ හැම ස්ටේට් එකකම අපිට මෙන්න මේ වගේ ෂොප්ස් දකින්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් අපි දැන් shopping කරන්න පටන් ගමු. ඉතින් මම අද පටන් ගත්තේ මෙන්න මෙතනින්. මෙතන තියෙන්නේ බිස්කට් වර්ග. ලංකාවේ අපි කන්න කැමති ගොඩාක් බිස්කට් වර්ග මෙතන තියෙනවා. ඉතින් ඒකෙන් මම අද කීපයක් තෝරගන්නවා. මේ තියෙන්නේ මං ආස බිස්කට් එක. මම අද මේක ගන්නවා ඉතින්. ලංකාවේ අපි කන්න කැමති බිස්කට් වර්ග හැම දෙයක්ම වගේ අපිට මෙතනදි බලා ගන්න පුළුවන්. ඉතින් ලෙමන් පෆ් කියන්නේ අපි හැමෝම ආස බිස්කට් එකක් නේ. ඉතින් අපිට මේකේදී බිස්කට් වර්ග හැම දෙයක්ම ගන්න පුළුවන්. ටින් තියෙනවා, බොක්ස් තියෙනවා, හැම දෙයක්ම තියෙනවා. අවශ්‍ය ටික අපිට ගන්න පුළුවන්. මේ අනියන් බිස්කට් එකත් හරිම රසයි. මං ආස එකක්. ඉතින් මං අද මේකත් ගන්නවා. ක්‍රීම් කැකර් වලට කවුද ආස නැත්තේ? ඉතින් ක්‍රීම් කැකර්ස් උත් තියෙනවා. වර්ග කීපයකින්ම තියෙනවා. මං ආස එක ගන්නවා. හරි අපිට ගන්න පුළුවන් ජෑම් වර්ග ටික. එතකොට ඉන්ඩි ජෑම් තියෙනවා, කිස් ජෑම් තියෙනවා. අපි කැමති වර්ගකින් අපිට තෝරගන්න පුළුවන්. මම ආසයි ස්ට්‍රෝබෙරි රසට. ඉතින් මම ඒකෙන් එකතුත් ගන්නවා. ලංකාවේ මාමයිට් වලට අපි හරි ආසයිනේ. ඉතින් මේ මාමයිට් රස කොහොමද අපි මිස් කරන්නේ? මේ තියෙන්නේ මාමයිට් එක. ඒකෙනුත් අරගන්න තමයි හිතන් ඉන්නේ. ක්‍රාෆ්ට් චීස් එකත් අපිට මෙතනදී ගන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා හෝලික්ස්, මයිලෝ, නෙස්ටමෝල් මේ හැම දෙයක්ම අපිට ගන්න පුළුවන්. ලංකාවේ රස හොයන අපිට මේ රසවල් කොහොමද අමතක කරන්නේ ඉතින්? මෙන්න තියෙනවා ලංකාවේ අපි කවුරුත් කන්න කැමති ආසම දෙයක්. මොනවාද මේ? සමපෝෂ. ඉතින් සමපෝෂ පැකට් එකකුත් ගන්නවා. මොකද අපේ ගෙදර අය මේකට හරිම ආසයි. මෙන්න මෙතන තියෙනවා පැණි වර්ග. අපිට අවශ්‍ය කරන පැණි වර්ග ඕන එකක් ගන්න පුළුවන්. කිතුල් පැණි වගේම අනිකුත් පැණි වර්ගත් හැම එකක්ම තියෙනවා. ලංකාවේ ඉන්න අපිට තේ කොහොමද අමතක කරන්නේ? ඉතින් මේ තියෙන්නේ තේ වර්ග. මෙතන තේ වර්ග ගොඩාක් තියෙනවා. ලංකාවේ ගන්න වටවල තේ එකත් මෙන්න මෙතන තියෙනවා. ඉතින් මම ගෙදර පාවිච්චි කරන්නේ මෙන්න මේ වටවල තේ එක. මේ රසට අපි හැමෝම කැමතියි. මෙන්න මෙතන තියෙනවා හකුරු වර්ග ටික. ඉතින් අපි කැමතිනේ හකුරුත් එක තේ එහෙම බොන්න. එහෙම නැත්නම් වටලප්පම් වගේ දෙකකට අපිට හකුරු පාවිච්චි කරන්න පුළුවන්. ලංකාවේ හකුරු වර්ගත් මෙතන ගන්න තියෙනවා. ඉතින් මම ඒ කෙනෙක් එකක් අරගන්නවා. ඉස්සර වගේ අපිට පොල් ගන්න කරදර වෙන්න දෙයක් නැහැ. ග්‍රේටඩ් කොකනට් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. සම්බොල වගේ දෙයකට මේක හරිම වටිනවා. මෙතන අපිට ගන්න පුළුවන් පිටිකල පොල් කිරි වර්ග. ඉතින් මැගි පිටිකල පොල් කිරි, ඒ වගේම රේණුකා පිටිකල පොල් කිරි මේ හැම දෙයක්ම ගන්න තියෙනවා. ඒ වගේම තමයි මේ කොකනට් ක්‍රීම් එකක් අපිට මෙතනදී ගන්න පුළුවන්. ඉතින් මම ගෙදර පාවිච්චි කරන්නේ මෙන්න මේ මැගි පිටිකල පොල් කිරි එක. ඒ නිසා මම ඒකෙන් එකක් අරගන්නවා. අපි ගොඩක් වෙලාවට අපි කැම බිම අරගන්න එන්නේ සතියකට සැරයක්. ඉතින් මගේ පවුල ටිකක් ලොකු පවුලක් 5 දෙනෙක් ඉන්නවා. ඉතින් එක එක්කෙනා කන බොන ආස කරන කැම බිම වර්ග වෙනස් වෙනවා. ඉතින් මේකත් එක්ක අපි සතියකට යන වේදම පවා වෙනස් වෙනවා. මේ සතියකට යන වේදම පවුලෙන් පවුලට වෙනස් වෙනවා. හර වෙලාවට මට සතියකට යන වේදම පවා ඊළඟ සතියේ වෙනස් වෙනවා. ඒක කවදාවත් එකම අගයක් ගන්නේ නැහැ. ඉතින් අපිට ලැබෙන වැටුපත් එක්ක තමයි අපි තීරණය කරන්නේ අපි සතියකට මෙන්න මේ ප්‍රමාණය වේදම් කර. ඉතින් මම අද ආවේ සතියකට අවශ්‍ය වෙන බඩු ටික ගන්න. මේ ඇවිල්ලා තියෙන්නේ නූඩල්ස් තියෙන තැනට. මෙතන තියෙනවා හරිශ්‍රන්ද නූඩල්ස්, ඒ වගේම විජේ නූඩල්ස්. මේ තියෙන්නේ අපේ ගෙදර නිතරම හැදෙන හරිශ්‍රන්ද නූඩල්ස් එක.
ආස දෙයක් තමයි සෝයා මීට් කියලා කියන්නේ. ඉතින් සෝයා මීට් රස කොහොමද අමතක කරන්නේ නේද අපි? මේ තියෙන්නේ මම ආසම කරන සෝයා මීට් වර්ග. මම මේ වයිනොට් කීපයක් අද ගන්නවා. ඉතින් මෙතන තියෙනවා 3-5. මම 3-5 හැම සතියෙම ගන්නෙ නැහැ. හැබැයි මේ වෙලාවේ මට 3-5 අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා මට ඕන කරන 3-5 ටිකත් මෙතනදී අරගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එක අද කරන්න හේතුවේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්න හිමත් නැත්තම් ඕස්ට්‍රේලියාවට එන්න ඉන්න අයට පුංචි අදහසක් ගන්න. සතියේ වියදම කොහොමද අපි කොහොමද සතියේ වියදම මැනේජ් කරන්නේ මේ හැම දෙයක්ම හින්දා. ඉතින් ඒක නිසායි මේ වගේ වීඩියෝ එකක් ඔයගලන්ට මම ගේන්න හිතුවෙන්නේ තියෙනවා අපි ආසම දෙයක්. අපි හැමෝම කැමති දෙයක්. මේක අමතක කරලා යන්නේ කොහොමද? ඉතින් ගන්නවා මම ටිපිටිපේකුත් අද. ලංකාවේ අපි ගන්න හැම වර්ගයේම හාල් මෙතන අපිට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට විශේෂිත විදිහට හදලා තියෙනවා මේ වගේ බොටල් එකක්. 5 kg බොටල් එකක් අපිට හාල් වෙනවා. ඉතින් මේක ගබඩා කරන්න ගෙදර තියලා තියාගන්න හරිම පහසුයි. අපි ගොඩක් වෙලාවට ගෙදර පාවිච්චියට ගන්න බාස්මති හාල් එක. බාස්මති හාල් එක ලංකාවට සාපේක්ෂව මෙහි මිල ගණන් පොඩක් අඩුයි. ඉතින් බාස්මති හාල් එක හැමදාම කන්න බැරි වුණාම අපි කන්නේ මෙන්න මේ වගේ කිරි සම්බත් හාල් එකක්. ඉතින් මේ වගේ එකක් මම ඉඳලා හිටලා ගෙදරට අරගෙන යනවා. මෙතන තියෙනවා පිටි වර්ග. පාම් පිටි, ආටා පිටි මේ හැම එකක්ම අපිට මෙතන ගන්න පුළුවන්. හැබැයි ටිකක් ලොකු පැකට්ස් වලින් තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා පුංචි පැකට්ස්. ඉතින් මම ගොඩක් වෙලාවට ගන්නෙ මෙන්න මේ කිලෝ එකේ පැකට් එකක් තමයි. මෙතන අපිට අවශ්‍ය චිලි පේස්ට් වර්ග, ඒ වගේම එක එක අච්චාර වර්ග හැම දෙයක්ම බෝතල් කළ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් මෙතනින් මම ගොඩක් වෙලාවට අර ගන්නවා චිලි පේස්ට් එකක් අනිවාර්යෙන්. ටිකක් සැරට කන්න ඕනේ දවසට චිලි පේස්ට් ටිකක් තිබ්බම හරි වටිනවනේ. මෙතන තියෙනවා ලංකාවේ අපි ආස කරන බීම වර්ග හැම දෙයක්ම වගේ. ඉතින් මම ක්‍රීම් සෝඩා එකක් ගන්නවා. මොකද මම ක්‍රීම් සෝඩා වලට හරි ආසයි. මෙතන තමයි තෙල් වර්ග හැම දෙයක්ම තියෙන්නේ. පොල් තෙල්, තල තෙල් හැම දෙයක්ම වගේ අපිට අවශ්‍ය ගී මේ හැම තෙල් වර්ගයක්ම මෙතනින් ගන්න පුළුවන්. මෙතන තමයි ධාන්‍ය වර්ග හැම දෙයක්ම තියෙන්නේ. අපිට අවශ්‍ය කව්පි, කඩල, මුං ඇට මේ හැම දෙයක්ම අපිට මෙතනදී ගන්න පුළුවන්. මේ ටූනා වර්ග කීපයක්ම තිබුණා. ඒ හැම ටූනා එකටම වඩා මේ ලංකාවේ කැප්ටන් ජැක් මැකරල් එකට තමයි මම ආස කරන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට කරි එකක් හදනවා නම් පාවිච්චි කරන්නේ මෙන්න මේ ජැක්. ඉතින් ගෙදර සම්බෝල කොටකට ඉන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ බොටල් එකක් තියෙනවා නම් අපිට ඇත්තටම ලේසියි. ඉතින් මමත් නිතරම මේ වගේ දේවල් පාවිච්චි කරනවා. ටක් ගාලා හදාගෙන ටක් ගාලා කන්න පුළුවන්. ENS එකේ චොක්ලට් රෝල් එක අමතක කරන්න බෑ නේද? ඉතින් ඒකත් මෙහි ගන්න පුළුවන්. ඒ නිසා මම එකකුත් ගත්තා. ඒ වගේම තමයි ෆැබ් එකේ කොෆි ස්විස් රෝල් එකක් අපිට මෙහි ගන්න පුළුවන්. තව හැලප වර්ග ENS එකේ හැලප. මේවත් හරිම රසයි. මම ආස කරන දේවල් තමයි මේ. ඉතින් මේ තියෙන්නේ එළවලු පළතුර තියෙන තැන. ලංකාවේ අපි කන්න ආස කරන හතෝල, බැටකොළු, වන්දක්කා ඒ වගේ එළවලු අපිට මෙතනදී ගන්න පුළුවන්. හැබැයි මේ සුපර් මාකට්ස් වලදී අපිට මේ එළවලු ගන්න වෙන්නේ නැහැ. ඔන්න මේ සතියේ මගේ වොච් එක අරගෙන ඉවරයි. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ වලින් ආයෙත් දවසක අපි හම්බ වෙමු. OC Vibes YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.